අන්තර්ජාලයේ අඳුරු තම ගැඹුරුම මුල්ලකට ඒ කියන්නේ ඩාර්ක් වෙබ් එකට ඔයාලා කවදා හරි එබිලා බලලා තියනවද? ගොඩක් අය ඒ පැත්තට යන්න බයයි. ඒත් ඒ අඳුරු වර්තුලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න කුතුහලයක් තියෙන අයට නිර්නාමිකව මිස්ට්‍රි බොක්සස් ඕඩර් කරන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි පරිස්සමෙන් මේ පෙට්ටිය ඇතුලේ තියෙන සමහර දේවල් ඔයාලගේ ජීවිතේට අනතුරක් වෙන්න පුරුවන්. එහෙමත් නැත්නම් ඔයාලව නීතියේ රැහැනට පටලවන්නත් පුරුවන්. ඉතින් මේ හැමදේම දැනගෙනත් ඔයාලා තාමත් මේ වගේ පෙට්ටියක් ඕඩර් කරන්න හිතනවා නම් මතක තියාගන්න මම ඔයාලට අනතුරෙන් ගෙව්වා. අපේ Movie Ship Recap channel එකෙන් දැන් අලුත් segment එකක්. මේකෙදී අපි චිත්‍රපට විස්තර වලට පමණක් නොවේයි අපූරු රහස් සහ හිතාගන්න වචන නැති සිදුවීම් ගැනත් කතා කරනවා. ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාන්න. දැන් අපි බලමු මේ අභිරහස් පෙට්ටිය ඇතුලේ මිනිස්සුන්ට හම්බ වුණු භයානකම දේවල් මොනවද කියලා. 10 වෙනි තැන ඉන්නේ ජෝසප් වයිඩ්නර්. එයා ඩාර්ක් වෙබ් මිස්ට්‍රි බොක්ස් එක අරිනවත් එක්කම මූණටම හම්බ වෙන්නේ බය හිතෙන බෝනික්කෝ දෙන්නෙක්ව. අලු පාට ප්ලාස්ටික් බෑග් එකක් ඇතුලේ පරණ හොඳටම පාවිච්චි කරපු මිටියකුත් එයාට හම්බ වෙනවා. ඒක මොකට පාවිච්චි කරාද කියන නම් මම දන්නේ නැහැ. මිනිස්සුන්ට ගහන්න නම් නෙවෙයි කියලා හිතමු. ඒත් මේ හැම දෙයකටම වඩා භයානකම දේ තිබුණේ තවත් අලු පාට ප්ලාස්ටික් බෑග් එකක. What the dude? ඒකේ තිබුණේ මොකක් හරි නරක වැඩකට පාවිච්චි කරපු බවට සැකයක් ඇති උල් ආයුධයක්. ඒ ස්ක්‍රූප් පුනියන පුරාවටම කොණ්ඩගස් සහ අමුතු පාට දියරයක් තැවරිලා තිබුණා. මේක රංගපෑමක් වෙන්නත් පුරුවම් නොවෙන්නත් පුරම ඒත් මම පෞද්ගලිකව හිතන්නේ ජෝසප් තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා පොලිසියට කතා කරන්න තිබුණා කියලා. ඔයාලත් එකට එකඟ නම් මට කියන්න. 9 වෙනි තැන කියුබන් ගයි කියන YouTuberට ඩීප් වෙබ් මිස්ට්‍රි බොක්ස් එකක් ලැබෙනවා. ඒක ඇතුලේ පරණ ඉලෙක්ට්‍රොනික බඩු ගොඩක් තියෙනවා. එයා දකින්නවා පරණ කැසට් ප්ලේයර් එකකුයි හෙඩ්ෆෝන් එකකුයි. එයා ඒක කනේ ගහගත්තම ගෑනු කෙනෙක් එකම දේ නැවත නැවත වෙන භාෂාවකින් කියනවා ඇහෙනවා. මේකිට අහලා බලලා ඔයාලට මේක පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා මට කියන්න. මටන මේ කාන්තාවගේ කටහඩේ තියෙන මොකක්දෝ නපුරු අසුබ අනාවැකියක් කියනවා වගේ හැඟීමක්. ඔයාලේ භාෂාව දන්නවනම් මම හරිද වැරදිද කියලා කරුණා කරලා මට කියන්න. 8 වෙනි තැන that guy අරන් ළඟ වියදම් කරන්න ඩොලර් 100ක් තියෙනවා. ඉතින් එයා ඩීප් වෙබ් මිස්ට්‍රි බොක්ස් එකක් ඕඩර් කරලා බලනවා මොනවද හම්බ වෙන්නේ කියලා. පෙට්ටිය ඇතුලේ තියෙනවා ටයිප් කරපු නෝට් එකක්. ඒකේ කියවෙන්නේ ඔයා මේ පෙට්ටිය ඕඩර් කරපු එක ලොකු වැරද්දක් කියලා. එතනින් පස්සේ දේවල් තවත් අමුතු වෙනවා. ඒරන් හිමින් පෙට්ටින් එළියට ගන්න බඩු එකතු කරාම පේන්නේ භයානක අපරාධයක් වෙච්ච තැනක දර්ශනයක්. ඩක්ට් ටේප්, සත්කම් වලට පාවිච්චි කරන අත්වැසුම්, කේබල් ටයි වලින් හදපු විලංගු සහ ඉස්සර මිනිස්සු ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් බිනුවට පාවිච්චි කරපු අතින් කරකවන ඉස්කුරුප්පුවක් වගේ උපකරණ ඒ අතර තියෙනවා. ඊට පස්සේ පෙට්ටියෙන් හම්බ වෙන්නේ නාදුරන කාන්තාවකගේ පරණ වීඩියෝ ක්ලිප් එකක්. Where are we at? Powder Mountain. What day is today? මේ කෙටි වීඩියෝවේ තියෙන්නේ මොකද්ද අඳුරු නපුරු ගතියක්. මෙතන ඉන්න ගෑනු ළමයා අර උපකරණ පාවිච්චි කරපු කෙනාම වෙන්න පුරුවන්ද? මම හිතන්නේ මේ වගේ දෙයක් රංගපාන්න එච්චර අමාරු වෙන එකක් නෑ. 7 වෙනි තැන ඇලෙක්ස් මයිනර් එයාගේ ඩාර්ක් වෙබ් මිස්ට්‍රි බොක්ස් එකේ පියන ගලවනවත් එක්කම එයාට හම්බ වෙන්නේ අතින් ලියපු අනතුරු ඇඟවීමක්. ඒකේ සාරාංශය තමයි ජීවිතය කියන්නේ අපිරිසිදු අභිරහසක්. ඔයා මොනවද අල්ලන්නේ කියලා ඔයා කවදාවත් දන්නේ නෑ කියන එක. ඒක යටින් ඇඳලා තියෙන අමුතු චිත්‍රය ගැන නම් ඔයාලා හිතන දේව තමයි මමත් හිතන්නේ. ඇලෙක්ස්ට පරණ CD එකක් හම්බ වෙනවා. එයා ඒක නිශ්ශබ්දව පැත්තකින් තියනවා. ඊට පස්සේ එයාට හම්බ වෙන්නේ සුදු කුඩු පිරුණු මොකක්දෝ දියරයක් ලීක් වෙන අමුතු බෑග් එකක්. මේ මොනවද කියලා ඔයාලට අදහසක් තියෙනවද මට කියන්න. ඊළඟට හම්බ වෙන දේ මගේ සැකේ තවත් තහවුරු කරනවා. අර අద్භූත සුදු කුඩු වලින් වැහිලා තියෙන බයෝ හැසර්ඩ් කියලා ලකුණු කරපු අමුතු උපකරණයක්. පස්සේ ඇලෙක්ස් අර CD එක ප්ලේ කරාම එයාට ඇහෙන්නේ මේ වගේ දෙයක්. මේක අහලා බලලා ICU වගේ දෙයක් කියන වලට ඇහෙනවද කියලා මට කියන්න. මේ හැම දෙයකම තේරුම මොකක්ද කියලා ඔයාලගේ හොඳම අනුමානය මට කියන්න. 6 වෙනි තැන ඇලි එච් කියනවා එයා මේ මිස්ට්‍රි බොක්ස් එක ඩොලර් 1000කට ගත්තා කියලා. පෙට්ටියේ යටම කඩදාසි දාලා වහලා තියෙන්නේ යට තියෙන දේවල් පේන්නේ නැති වෙන්න. එයා කිසිම දෙයක් නොහිතා එකපාරටම පෙට්ටියට අත දානවා. ඒක යාට ටික වෙලාවකින් පසුතැවෙන්න වෙන තීරණයක්. අලිට නාදුනන කොණ්ඩගස් ගොඩක පැටලිලා තිබුණු අමුතු ඉන්දිකටුවක් ඇනෙනවා.
පෙට්ටියේ ඉතුරු බඩු අලිට හඳුනා ගන්න බැරි අමුතු රසායනික ද්‍රව්‍ය වගේ පේන්නේ. වීඩියෝව ඉවර වනකොට යාට ඇඟිල්ල ඉදිමිලා වේදනාව දිනවා. එයාට ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර ඕන කියලා එයා දන්නවා. සිරින්ජරේ ඇතුලේ දියරයක් තිබුණේ නෑ. ඒක හොඳයි. ඒත් ඉන්දිකටුවේ තුඩේ මොනවා හරි විෂ බීජයක් තියෙන්න පුරුවන්. මම හිතුවේ එයා ඒ වෙලාවෙම අත හොද ගන්න තිබුණා කියලා. ඒත් අලිගේ ජීවිතේ බේරගන්න එයාට කරන්න තිබුණු තව මොනවා හරි දේවල් තියෙනවා නම් මට කියන්න. ඇලි එච් මේ වීඩියෝව හැදුවේ 2018 අගෝස්තුවල. මේ වෙනකම් ඒ ගැන කිසිම අලුත් තොරතුරක් ලැබිලා නෑ. පස්වෙනි තැන තේජයන් කෝ කියන YouTuber ඩීප් වෙබ් බොක්ස් එකක් අවසමින් ඉන්නකොට එයාට අමුතු ලකුණු තියෙන ශල්‍ය උපකරණයක් වගේ දෙයක් හම්බ වෙනවා. හැබැයි ඒ ලකුණු වල තේරුම මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඒවා මොකටද පාවිච්චි කළේ කියලාත් මම දන්නේ නැහැ. දන්නේ එකම දේ තමයි ඒවා නිසා ටේජේගේ අත්වසුම් වල කොළ පාට පැල්ලමක් හැදෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඒක විෂ සහිත දෙයක් නෙවෙයි කියලා. එයා අත්වසුම් මාරු කරලා ඊළඟ දෙයට යනවා. ඒ තුඩේ රතු පාට දෙයක් තැවරුණු අයිස් කටුවක්. මම හිතනවා ඒ මලකඩ විතරයි මම හිතන දේ නෙවෙයි කියලා. ඔයාලා මොකද හිතන්නේ කියලා මට කියන්න. මේ මොකක්ද කියන එක ඇරුණාම මගේ එකම ප්‍රශ්නය තමයි කවුද මේක පෙට්ටියට දැම්මේ? ඇයි දැම්මේ කියන එක. හතරවෙනි තැන රොබර්ට් රෙඩික් මේ දවස් එනකන් සති දෙකක් බලාගෙන හිටියේ. ඒත් දැන් ඩීප් වෙබ් බොක්ස් එකේ ඇවිල්ලා එයා ඉන්නේ ගොඩක් නොසන්සුන්තාවෙන්. මුලින්ම එයා පෙට්ටිය අරින්ගේ නැතුව ඉන්නත් හිතනවා. පස්සේ රොබර්ට් එයාගේ යාළුවෝ වගේ එකට කතා කරනවා. තුන් දිනාම එකතු වෙලා පෙට්ටිය අරිනවා. මුලින්ම එයාලා දකින්නේ පෙට්ටිය ඇතුලේ තියෙන අමුතු පැල්ලමක්. ඊට පස්සේ එන්නේ දරාගන්න බැරි තරම් සැර ගඳක්. ඒ ගඳට එයාලා විසි වෙලා යන තරම්. එයාලා අත්වැසුම් දාගෙන දිගටම බලනවා. බබල් රැප් එකක් යට හංගලා තියෙනවා. අතින් ලියපු ලියුම් දෙකක්. ඒ දෙකේම මට සමාවෙන්න කියලා දිගටම ලියලා තියෙනවා. තුන්වෙනි ලියුමේ තියෙන එකම වචනයි ශිනිගාමි. මම මේ වචනේ තේරුම හෙව්වා. ජපන් පුරාවෘත්ත වලට අනුව මේ කියන්නේ මිනිස්සුන්ව මරණින් මතු ජීවිතයට ගෙනියනවා කියලා හිතපු අద్భుත ජීවීන්ට. පෙට්ටිය තව ගොඩක් අමුතු දේවල් තියෙනවා බලන්න. මාළු ටැංකියක් ඇතුලේ ඇල්පෙන ඉති ගොඩකුයි රතු පාට ලයිටර් එකකුයි තියෙනවා. ඒ වගේම 4 වෙනි නෝට් එකකුත් ඇතුලේ තියෙනවා. මම මෙතන සමහර දේවල් මග හරිනවා. ඒත් අන්තිමට එයාලට පෙට්ටියේ යටම හිස් ලියුමක් හම්බ වෙනවා. ඒකේ බය හිතන රහස් පණිවිඩයක් තියෙනවා. It is now your turn. Bury, don't burn. It is now you who is cursed. They wish you the worst. And then another I'm sorry now. එයාලා අනුතුරු ඇඟීම ගණන් ගන්නේ නෑ. අන්තිමට එයාලට හම්බ වෙන්නේ ලොකු ප්ලාස්ටික් බෑග් එකක්. ඒක ඇතුලේ මොකක්දෝ දෙයක් කුණු වෙමින් තියෙනවා. මේව නිකන් රංගපෑමකට ගෙන ආපු බඩුද? එහෙමත් නැත්තම් විසන්නන්න තියෙන ඇත්තම ඩීප් වෙබ් අභිරහසක්ද කියලා කියන්න අමාරුයි. මං හිතන්නේ වීඩියෝ ඉවර වෙනකොට යාළුවෝ තුන්දෙනාම හොඳටම බය වෙලා ඉන්නේ. ඒ නිසා මේක ඇත්ත වෙන්න පුරුවන්. ඒත් යාළුවගේ ප්‍රතිචාර ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා දැනගන්න මං කැමතියි. තුන්වෙනි තැන මේ YouTuberට ඩීප් වෙබ් මිස්ට්‍රි බොක්සස් ඇත්තද නැද්ද කියලා විශ්වාස නැහැ. ඉතින් එයා අත්හදා බැලීමක් විදියට පුරුවන් තරම් මේවා මිලදී ගන්නවා. ඇත්තටම සමහර ඒවා ඇතුලේ කිසිම අමුතු දෙයක් නැහැ. ඒත් අනිත් ඒවා දැක්කම හිතෙන්නේ ඒවා පැක් කරලා තින්නේ සම්පූර්ණ මානසික ලෙඩක් කියලා. උදාහරණයක් විදියට මේ අපිරිසිදු සෙල්ලම් සත්තුව ගන්න. ඒක ඇතුළට තවත් අපිරිසිදු සෙල්ලම් සත්තු පුරවලා. අන්තිම එකේ තියෙන්නේ පෙතිදාන කන්ටේනරයක්. සමහර විට හොරෙන් මොනවා හරි දිනියන්න වෙන්න ඇති. හැම එකටම වඩා බය හිතන පැකේජ් එකේ තියෙන්නේ වද දීප බෝනික්කෝ. ඒක දැක්කම පේන්නේ බරපතල මානසික ගැටලු තියෙන කෙනෙක් හදපු දෙයක් වගේ. ඔයාලට පේනවා ඇති යාලා බෝනික් වගේ ඇඟිලි එකින් එක කපලා තියෙන හැටි. ඊට පස්සේ යාලා මේ ළමප්පප බොත්ත හදලා ඒක පුරවලා තියෙන්නේ අద్భుත සංකේත වලින්. යාලා මුළු පෙට්ටියම විසික් කරන්න හදනකොටම එක පාරටම පිච්චුණු මූණක් තියෙන කහපාට ටෙලිටබි බෝනික්ෙක් එයාලගේ අවධානය ගන්නවා. ඒකෙන් එන සද්දය අහලා බලලා මේ වගේ සද්දයක් එන්න පුළුවන් කොහොමද කියලා මට කියන්න. මේ වෙද්දී එයාට ඇති වෙලා. එයා තවත් පෙට්ටි අරින්නේ නැහැ කියලා තීරණය කරනවා. එකම ප්‍රශ්නේ තමයි තව පෙට්ටි කිහිපයක්ම තැපෑලෙන් එයාගේ ලිපිනේට එමින් තියෙන එක. දෙවෙනි තැන ජස්කින් හෝ සහ ඔහුගේ මිතුරෙකු ඩීප් වෙබ් බොක්ස් එකක් විවෘත කිරීමට තීරණය කරන්නේ පොදු ස්ථානයකදී. ඔවුන් නිශ්චය කරන්නේ යම් උදව්වක් අවශ්‍ය වූහොත් ඉක්මනින් ලබා ගත හැකි නිසාය. එම පෙට්ටිය තුල තිබී ඔවුන්ට බිය උපදවන තනුවක් වාදනය කරන කුඩා විකටයෙකු හමු වේ. ඉන් ටික වේලාවකට පසු නපුරු දෙයක් දුරු කිරීමට තැබුවාක් මෙන් පෙනෙන ආගමික මාලයක් ඔවුන්ට හමු වෙයි. ඊළඟට ඔවුන්ට හමුවන්නේ පැරණි ඡායාරූප එකතුවකි. යමෙකු ඔවුන්ව දඩයම් කර එකිනෙකා මකා දමන්නාක් මෙන්
එම ඡායාරූපවල X ලකුණ යොදා තිබේ. People crossed out. Whoever this is crossed out. A baby. මා කුතුහලයෙන් බලා සිටින්නේ මෙම උපකරණය කුමක් සඳහා භාවිතා කරන්නේ දැයි දැනගැනීමටයි. මෙය මා වෙනත් වීඩියෝවල දැක ඇති මිනිසුන් ආත්මයන් සමග sannivedanaya කිරීමට භාවිතා කරන උපකරණයකට සමානයි. නමුත් නැවත සිතා බැලීමේදී මෙය විකිරණ මැනීමට භාවිතා කරන උපකරණයක් වීමටද ඉඩ තිබේ. වීදුරු බෝතලයක් තුල සම්පූර්ණයෙන්ම රතු පැහැයෙන් ආවරණය වූ බෝනික්කෙකු සිර කර ඇත. එහි හිස පැලී ඇති අතර ඇතුළත ඇති රතු පැහැති ජෙලිවැනි ද්‍රව්‍යයක් තුල යතුරක් සහිත කුඩා පෙට්ටියක් තිබේ. Okay, I'm gonna open this quick because I do. Inside this box, there's a dead spider. There's 3 teeth and 10 cents. Enough's enough with that. I'm closing that and I'm locking that back up. මෙම පෙට්ටිය සැබෑවක් නම් මෙය එවූ පුද්ගලයාට ළමා සෙල්ලම් බඩු කෙරෙහි විශේෂ කැමැත්තක් ඇතැයි මම සිතමි. ඇතැම් විට පෙට්ටිය ඇති සෑම දෙයක්ම ඔහුගේ හෝ ඇගේ පෞද්ගලික එකතුවෙන් ගත්තේවා විය හැකිය. ඩාර්ක් වෙබ් වලයි හොල්මන් දේවල් ගැනයි තියෙන සම්බන්ධය මම දන්නේ නැහැ. මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට 12:40යි වෙලාව. මට අමුතු දේවල් දැනුණා. සමහර වොයිස් ක්ලිප් මේ තියෙනවා මේ නෑ. අපේ ගෙදරට විතරක් ලයිට් ගියා. මම මේ ටික කියන්නේ එඩිට් එක ඉවර කරලා නැවතත් මේ ටික මට කියන්න ඕනේ කියලා හිතුණ නිසා. මමත් මේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්නේ. මම නොදන්න දෙයක් ඔයාලා දන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හරි, අපි යමු දැන් පළවෙනි තැන මොකද්ද බලන්න. ඉන්න. ඊට කලින් ලොකු උදව්වක් ඕනේ මට. මම channel එක පටන් අරගෙන ලොකු කාලයක් නැහැ. subscribe 1000 සම්පූර්ණ කරගන්න ගොඩක් අමාරුයි. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා නම් මාව subscribe කරන්න මට කරන ලොකු උදව්වක් ඒක. හරි, දැන් අපි පළවෙනි තැන මොකද්ද බලන්න. පළවෙනි තැන Base TV ඩාර්ක් වෙබ් එකකින් මිස්ට්‍රි බොක්ස් එකක් ඕඩර් කරලා ඒක නොයිවසිල්ලෙන් අරිනවා. ඒත් එයා කවදාවත් හිතන්නේ නෑ ලොකු පීයකුයි කාගේ හරි ජීවිතයක් නැති කරාට සාක්ෂියකුයි හම්බ වෙයි කියලා. ඊට පස්සේ යාට SD කාඩ් එකක් හම්බ වෙනවා. එයා වීඩියෝ එකක් බලන්න තීරණය කරනවා. Who the hell? Is that the guy who sent me the box? Base TVට ඊළඟට මොකද කරන්න කියලා හිතාගන්න බෑ. එයා වීඩියෝව නවත්තන්න තීරණය කරනවා. This person's been knocking on my door for the past 30 minutes. I don't know why. He just won't give up. ඊළඟ දවසේ රෑ කළු ඇදගත්ත මිනිස්සෙක් එයාගේ දොර ළඟට එනවා. අන්තිමට එයා දොර අරිනවා. ඇත්තටම එයා කරපු මිලදී ගැනීම නිසා එයාව අත්අඩංගුවට ගන්නවා. මම දන්නේ ඊළඟට මොකද වුනේ කියලා. මේක ඇත්තක්ද කියලාවත් එහෙමත් නැත්නම් Base TVට නීතිමය පරීක්ෂණයක් යටතේ ඉද්දී මේ ගැන අලුත් තොරතුරක් දෙන්න අවසර තියෙනවද කියලාවත්. ඉතින් ලේත් හැවරුණු ආයුධ, අద్භූත හඩවල්, පැහැර ගැනීම් වලට සම්බන්ධ වෙන්න පුරුවන් සාක්ෂි මේ ඔක්කොම ඩාර්ක් වෙබ් මිස්ට්‍රි බොක්ස් ඇතුලෙන් මතුවුණු දේවල්. මේවා ඇත්තටම සිද්ධ වුණු දේවල් වෙන්න පුරුවන්ද? එහෙමත් නැත්නම් අකිව රවට්ටන්න කරපු දේවල්ද? Base TVට අන්තිමට මොකද වුනේ? එයා තාමත් නිදහස්ද? එහෙමත් නැත්නම් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඔයාලා කවදා හරි මේ වගේ මිස්ට්‍රි බොක්ස් එකක් ඕඩර් කරන ධෛර්යයක් තියෙන කෙනෙක්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. මතක තියාගන්න අන්තර්ජාලයේ අඳුරු පැත්ත ඔයාලා හිතනවට වඩා භයානකයි. පරිස්සමින් ඉන්න.